guys, good morning කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මම දැන් මාසයකට වගේ පස්සේ ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකක් දාන්නේ. මම උත්තර කාලේ දැම්මේ UAE වල වීඩියෝස් නේ. එහෙනම් මම අද දාන්නම් වලට මේ ලංකාවේ වීඩියෝ එකක්. අපි එහෙම උත්යන් මේ ලස්සන කෝවිලක් තියෙනවා කෝණේශ්වරම. අපි යන් කෝණේශ්වරම බලන්න. අපි දැන් මේ හබරන කැලේ පාස් කරගෙන ඉන්නේ. මේ තමයි හබරන කැලේ වීඩියෝස් ටික. තව ඉස්සරහට ලස්සන වීඩියෝස් තියෙනවා. මොනවද අපිට අලි වගේක් හම්බුණා. කලින් නැෂිව දෙන්නෙක් හම්බුණා. ඉස්සරහට බලමු ලස්සන මම අලියෝ ඉදී 7:00යි අපි පිරිනැගෙන පිටත්ුනේ පාන්දර 4:00ට විතර. දැන් ඉන්නේ කන්තලේ වැව ගාව. මම වීඩියෝ ටිකක් දාන්නම් කන්තලේ වැවේ. මාරම ලස්සනයි මේ ප්ලේස් එක. ගයිස් මේ කන්තලේ වැව ගැන කිව්වොත් මේක හැදුවේ මේ දෙවන අක්බරතුමා. එතකොට මේකේ ප්‍රධාන බැම්ම දිග මීටර් 2542යි. ඒක අඩි වලින් ගත්තොත් අඩි 8280ක් වගේ වෙනවා. බැලුවොත් තව බැම්මේ උස මීටර් 16.75ක් වගේ සාමාන්‍යයෙන් අඩි 55ක් වගේ. මේ කන්තලේ වැවට එහා පැත්තේ කියන්නේ අනිත් පැත්තේ මේ කුඩුරු ඔක්කොම පෝෂණය වෙන්නේ කන්තලේ වැවෙන් තමයි. මේ තියෙන්නේ ලුණු ලේවයක්. මෙතන තමයි ලුණු හදන්නේ. හැබැයි මේක ගැන ලොකු විස්තරයක් නම් මම දන්නේ නැහැ. මම වීඩියෝ එකත් පේනවා එක්කෙනෙක් මොනාරි සමහර පෝරුවක් වගේ දෙයකින් තමයි මේගොල්ලෝ කරන්නේ. ඒ කියන්නේ ඒ වැඩේ කරන්නේ. कोविड आइले अब इस्राइल की बल मुख्यमंत्री තියෙන කියලා
ශිව දෙවියන් උදෙසා ලොව පුරවදිකර ඇති දේවාලවලින් ගොඩක් බලකොතු දේවාලයක්. එතකොට ගයිස් මේ කෝවිල කණු දහසකින් සමනලා තියෙනවා. එතකොට මේක යාළුවනේ 1620 දශකයේදී පෘතුගීසින් විසින් ආක්‍රමණය කරලා තියෙනවා. අනිත් එක යාළුවනේ මේකට එන්න තිරුකෝණේශ්වරම් කෝවිලට එන්න පළමුව ඒ කියන්නේ ඉස්සෙල්ලාම අර ෆෙඩරික් කොටුව කියලා තැනක් තියෙනවා. ඒකට ඇතුළු වෙලා ස්වාමි කන්ද කියලා කන්දක් තියෙනවා. ඒක පහු කරගෙන තමයි යන්න ඕනේ. අනික් විශේෂම දේ තමයි යාළුවනේ මේ කෝවිලට යනවා නම් ෂෝට්ස් ඇඳගෙන යන්න බෑ. පිරිමි කට්ටිය ගෑනු කට්ටිය දෙපාර්ශ්වයටම ෂෝට්ස් ඇඳගෙන යන්න බෑ. අත් කොට ඇඳගෙන යන්න බෑ. එතකොට අත් කොට ඇඳගෙන යනකොට අපිට ෂෝල් එකකින් වගේ අත් දෙක වහගෙන තමයි යන්න ඕනේ. ෂෝට්ස් ඇඳගෙන යන්නම දෙන්නේ නැහැ යාළුවනේ මේ කෝවිල ඇතුළට. මේක මාරම ලස්සන කෝවිලක් යාළුවනේ. මම ඔයාලට තව ඉස්සරහට දාන්න කෝවිලේ ඇතුළේ වීඩියෝස්. ඇතුළේ ගොඩක් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මම පොඩි කැලලක් ගත්තා. මම ඒ වීඩියෝස් ටිකක් දාන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.